මෙරට තුළ කළු මාධ්‍ය පවතින්නේ නම් පවතින සුදු මාධ්‍ය කවරේදැයි අග්‍රාමාත්‍යවරයා විසින් විග්‍රහ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥවරුන් පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල පක්ෂ බුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. පුද්ගලිකව නම් කියලා මාධ්‍යවේදීන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා අගමැතිවරයා තර්ජනය කරා. දෙරණ මාධ්‍යවේදීන්ගේ නම් කිව්වා, හිරු මාධ්‍යවේදීන්ගේ නම් කිව්වා, දිවයින මාධ්‍යවේදීන්ගේ නම් කිව්වා. ඒක ඊළඟ ප්‍රතිඵලය වුණේ දෙරණට සහ හිරුට ඇඩ්වර්ටයිස්මන්ට්ස් දෙන්නයි කියන එක විලිලැජ්ජා නැතුව ඒක එහෙම කරනවයි කියලා ඒගොල්ලෝ පිළිගන්නවා. මේගොල්ලන්ගේ කණ්ඩායම කළු ඇඳගෙන මූණ වසාගෙන ගිහිල්ලා මාධ්‍ය ආයතන වලට තර්ජන නිකුත් කරන්න පටන් ගන්නවා. ඒ මාධ්‍ය ආයතන ඉදිරියට ගිහිල්ලා ඒගොල්ලෝ විකාශනය කරන්න ඕනේ මොකද්ද කියලා අපිට තර්ජනය කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඊළඟ පියවර වෙන්නේ කෙනෙක් තුවක්කුවක් කරගෙන කියලා තර්ජනය කරයි. මාධ්‍ය ආයතන වලට ගල් ගහන්න පටන් ගනී. පැහැදිලිව පේනවා මේක ආණ්ඩුව විසින් ආණ්ඩුවේ උවමනාවට සිදුවෙච්ච ක්‍රියාවලියක්. ග්‍රාමාත්‍යවරයා මේ කළු ජනමාධ්‍ය ජනවාරි මාසයේදී නිරාවරණය කරන බවට ප්‍රකාශයක් කළා. අගමැතිතුමාගෙන් ඇසීමට කැමැති සුදු ජනමාධ්‍ය මොනවද කියලා අපිට ප්‍රකාශයක් කරන්න. එසේ නොවැත්තේ නම් අපිට තීරණයකට එළඹීමට සිද්ධ වෙනවා මේ රටේ කළු ජනමාධ්‍ය කියලා දෙයක් නැහැ කියලා. මේ රටේ ජනමාධ්‍ය දඩයම පිටුපස මේ අර කුප්‍රකට රිචඩ් ඩි සොයිසා ප්‍රේමකීර්ති අල්වෙස් වැනි ජනමාධ්‍යවේදීන් ඝාතනය කරපු ඒ සංස්කෘතියේ ප්‍රතිනිර්මාණයක් මේ වෙනකොට ලංකාවේ සිදු වෙනවා. දබර අමිල හිමියා කරපු විවේචනය. කාගේ විවේචනයක්ද මේ කරේ? මේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මතය ප්‍රකාශ කරේ. ඔය කතා කරපු දබර අමිල හිමියා මාධ්‍යයට කළු මාධ්‍ය කියලා මූණ වහගෙන ආපු අය ගැන කතා කරා. අද වෙනකම් මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණාද? මාධ්‍ය ආයතන ඉදිරියට ගිහිල්ලා මුහුණු ආවරණය කරගෙන ඒ තර්ජනය කරපු අය කවුද කියලා හෙලි කරන්නේ. ඒ ගැන වාර්තාවක්වත් යදවන්න මේ ආණ්ඩුවට පුළුවන් වුණාද? ETI මූල්‍ය ආයතනයේ වංචාව පිළිබඳව හෙළිදරව් කරමින් විරෝධතාවයේ නිරත වන තැන්පත්කරුවන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති බවට ETI තැන්පත්කරුවන් සුරකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. එම සංගමයේ සමාජිකයින් පිළිබඳව බොරැල්ල පොලිසිය විභාග වූ පැමිණිල්ලකින් අනතුරුව ඔවුන් මෙම අදහස් පළ කළා. බෙන් හෝල්ඩින්ස් ආයතනය තමයි EAP දේපල මිලදී ගත්තේ. ඒතකොට ඒ අය තමයි මේ ඉතුරු ඇමරිකන් ඩොලර් මිලියන 21 ප්‍රමාණය එවීමට ප්‍රමාද කරන්නේ. බෙන් හෝල්ඩින්ස් ආයතනයේ පැමිණිල්ලට අනුව බොරැල්ල පොලිසිය උත්සාහ කරනවා අපේ තැන්පත්කරුවන්ව අත්අඩංගුවට ගැනීමකට. පෞද්ගලික ආයතනයකට කඩා වැදීම වරදක් නම් පෞද්ගලික ආයතනයක් විසින් තැන්පත්කරුවන්ගෙන් ලබා ගන්නා මුදල් ආපහු ලබා නොදීම වරදක් නොවන්නේ කෙසේද? පොලිසිය ක්‍රියාත්මක කර ආයතන උත්සාහ කරනවා නම් වංචාකාරීන් වෙනුවට මේ අහිංසක තැන්පත්කරුවන්ව අධිකරණයට ගෙනියන්නට ඒකද මේ රටේ නීතිය? ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග රටවලට යන මෙරට කාන්තාවන් බහුතරයකට සිදුවන දුක්ගැහැට පිළිබඳ අප හෙළි කළේ වරක් දෙවරක් නොවේ. අද සියයේ අනාවරණයේද වසර ගණනක් මෙරටට විදෙස් විනිමය ගෙනීමට සෞදි අරාබියේ දුක් විඳ මෙරටට පැමිණීමට නොහැකිව සෝසුසුම් හෙළනා කාන්තාවන් පිරිසක් පිළිබඳවයි. හිරු CIA දුරකථන අංකයට සෞදි අරාබියේ සිට WhatsApp හරහා සම්බන්ධ වූ කාන්තාවක් මෙලෙස පණිවුඩයක් තබා තිබුණා. WhatsApp ක්ලියර් නෑ බ්ලොක් කරලා තියෙන්නේ අපිට ඊමෝ එකට එන්න පුළුවන් ද ඔන්ලයින් චුට්ටක්. ඒ අනුව හිරු CIA ඉමෝ හරහා අදාළ කාන්තාවන් සම්බන්ධ කරගත් අතර ඔවුන් පැවසුවේ සෞදි අරාබියේ රියාද් නුවර මාසා නම් කඳවුරක ඔවුන් රඳවා ඇති බවයි. මම සෞදියට ආවේ 2011 එකම කපිලා ගෙදර අවුරුදු 5යි මාස 3ක් වැඩ කළා. තා මාස 3ක පඩි ගන්න තියෙනවා. ඒ මං එම්බසියට කතා කරලා එම්බසි සර් කෙනෙක් ඇවිල්ලා තමයි මම මේ දැන් මේ රියාද් එකේ මාසා කැම්ප් එකේ දැන් මාස 11ක් වෙනවා. අපි පඩි ලැබුණ නැති නිසා තමයි අපි තාම ඉන්නේ. අපි පඩි අපිට ලබා දීලා අපි ලංකාවට කොහොමද සර් ගෙන්නගන්න අපේ මව්පියෝ තරුව බන්දින්න. මේ කැම්ප් එකට ඇවිල්ලා මාස 5ක් වෙනවා. දැන් මගේ පොත හදලා දෙන්නෙත් නැතුව මාව එයාපෝට් එකට ඇරියා. ආපහු හැරලා ඇවිල්ලා දැන් මාස 3ක් විතර හිටියා. අනේ සර් පුළුවන් තරම් ඉක්මනින් අපිට සල්ලි නැතත් කමක් නැහැ. මට දැන් මාව ලංකාවට යන්න මගේ දරුවට සනීප නැහැ. මම දැන් මෙහාට වෙලා අවුරුදු 7ක් උත් ලබන්න දෙනවා. මාව පුළුවන් තරම් ඉක්මනට යන්න සලසලා දෙන්න ප්‍රසිද්ධ වෙනවා. මෙරටට ඒමට හඬා වැටෙන මෙම කාන්තාවන් අතර වයස අවුරුදු 68ක් වන කාන්තාවක්ද ඇති අතර ඇතැම් කාන්තාවන් මේ වන විට රෝගී තත්ත්වයන්ටද ගොදුරු වී සිටිනවා. අවුරුදු 11ක දිගට මේකම කපිල්ගේ ගෙදර වැඩ කරන් මට සල්ලි හම්බුනේ අවුරුදු 3ක සල්ලි දීලා තියෙන අනිත් මුදල එහෙමම තියෙනවා. ඉතින් මෙතනට ගෙනල්ලා දැන් මාපේ එම්බසියෙන් තමයි ගිහින් ගත්තේ මාව. දැන් මෙතන අවුරුද්දක් වෙනවා සර් තාම පිළිතුරක් නැහැ. ඒගොල්ලෝ එම්බසිය කතා කරනවා කියනවා මාසෙන් ගෙවනවා දෙකෙන් දෙනවා බය වෙන්න එපා මම ඔය යවනවා කියනවා. ළමයි අවුරුදු 12කින් මගේ අම්මා තාත්තා දැක්කේ නැහැ. මගේ දරුවෝ දැක්කේ නැහැ. අවුරුද්දක් මෙතන හිර කරගෙන ඉන්නවා. මොකද්ද අපි කරලා තියෙන්නේ? වැරද්ද අපි. ඔයාලට පුදුමවත් අපි මේ හිර වෙදෙන නිදහස් කරන්න මේ සියලුම සහෝදර සහෝදරයන්
මෙලෙස මාසා කඳවුරේ විවිධ හේතුන් මත වසර ගණනාවක සිට කාන්තාවන් 54ක් පමණ රඳවා සිටින බවයි වාර්තා වන්නේ. මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගෙන එන්නේ මැද පෙරදිග දුක් විඳින මෙම කාන්තාවන්ගේ දහඩිය මහන්සියෙන් බව බලධාරීන්ට අමුතුවෙන් මතක් කර දිය යුතු කරුණක් නොවේ. ඔවුන් කළ එම මෙහෙවර සලකා හෝ තවදුරටත් තානාපති කාර්යාලවල පුටු රත් කරමින් නොයිද මෙම කාන්තාවන් සිරගත නොකොට මෙරටට ගෙන්වා ගැනීමට මෙරට බලධාරීන් කටයුතු කළ යුතු නොවේද? මොවුන්ට සාධාරණයක් ඉටුවනතුරු හිරු CIA අවධානයෙන්. දැන් රටවට ආහිරු. රටවට ආහිරු. කුලී පදනම මත සුකෝපභෝගී මෝටර් රථ ලබාගෙන ඒවායේ වටිනා කොටස් ගලවා විකිණීමේ ජාවාරමක නිරත වූ එකම පවුලේ සහෝදරීන් දෙදෙනෙක් කෝටි 3.5කට අධික මෝටර් රථ 9ක්ද සමග බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට ගත්තා. රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 24ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි 53 හැවිරිදි සැකකරුවෙකු කඩුවෙල කොතලාවල ප්‍රදේශයේදී පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය අත්අඩංගුවට ගත්තා. පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල්වත්තක සංගවා තිබූ ජෙලට් නයිට් කූරු 99ක් C4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය බැරල් 3ක් සහ පරිගණක උපාංග කිහිපයක් ඊයේ රාත්‍රියේ පොලිසිය සොයාගෙන තිබෙනවා. රටවට ආහිරු. ලොව වටා හිරු දැන්. ලොව වටා හිරු. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව එරට විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය පරාජයට පත් වුණා. ඡන්ද විමසීමේදී විශ්වාසභංගයට විපක්ෂව ඡන්ද 325ක් හිමි වූ අතර පක්ෂව හිමි වූයේ ඡන්ද 306ක්. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වීම මාර්තු 29 වෙනිදාට යෙදී ඇති අතර එහිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව තෙරේසා මේගේ බ්‍රෙක්සිට් යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමත් සමග විපක්ෂ නායක ජෙරමි කෝබින් ආණ්ඩුවට එරෙහි මෙම විශ්වාසභංගය ගෙනෙනු ලැබුවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධව නව සැලැස්මක් ජනවාරි 21 වෙනිදාට පෙර ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරිය සූදානම් වනවා. ලොව වටා හිරු. හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයේ නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. ජල සමය රාත්‍රී 9:55ට. ආයුබෝවන්.